අයිබෝවන් අකණ්ඩ සත්‍යග්‍රහයක් පටන් ගන්න යනව නේද? යනවද? යන්න. මේ සත්‍යග්‍රහයේ මූලික පරමාර්ථය මොකක්ද? මට තාමත් ගැටලු සහගත තත්වයක් තියෙන්නේ. මේ සුරේෂ් සලේ නිදහස් කරනු කියලා කරන සත්‍යග්‍රහයක්ද? සුරේෂ් සලේ නිදහස් කරනු කියලා කියන එකක් නම් ඒක අපිට ඒ ආශ්‍රිත කාරණා ටික කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනු කියලා කරන සත්‍යග්‍රහයක්ද? එහෙමනම් අපිට කතා කරන්න වෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධ කාරණේ. මම කියන්නේ මේ සත්‍යග්‍රහයේ අරමුණ පරමාර්ථය ඒ එකක්වත් නෙවෙයි. මේ විශාල බයකට පත් වෙලා තිබෙනවා. පළමුව ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනමකුත්, දෙවනුව ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දක්වාත් මේ මෙහෙයුම් ඉස්සරහට යයි කියලා. ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන ඇරෙස්ට් කරනවා, ගන්නවා, ඇතුළට දානවා වගේ එකක් පරමාර්ථ කරගෙන යනවා නම් වෙලහට ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට අරගෙන හුඟක් කල්, ඒ කියන්නේ දේශපාලන පරිගැනීමක් හැටියට හරි පුද්ගලිකවම ඉලක්ක කරලා ගෝඨාභය ගත යුතුමයි කියලා කාට හරි හිතේ වෛරයක් එක්ක ඉන්නවා නම් වෙලහට ගෝඨාභය අරගෙන හුඟක් කල්. පාස්කුරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් උත් ගෝඨාභය රාජපක්ෂ ගන්නවද නැද්ද කියන එක, ගන්නවද නැද්ද කියන අත්අඩංගුවට ගන්නවද නැද්ද කියන එක, ඒක විමර්ශන ඉස්සරහට යනකොට ඒ වගේ ප්‍රගතිය සමග අවශ්‍යතාව සමග තීන්දුව වෙයි. ඒක නිසා අනිවාර්යෙන් ගෝඨාභය ගන්නවමයි කියලා විමර්ශන පටන් අරගෙන නැහැ. සුරේෂ් සලේ ගන්නවමයි කියලා විමර්ශන පටන් ගත්තෙත් නැහැ නේද? පිල්ලයන් ගන්නවමයි කියලා පටන් ගත්තේ නැහැ. හැබැයි විමර්ශන කරගෙන යනකොට ඉස්සරහට පියවරෙන් පියවරකට යනකොට පළමුව පිල්ලයන් මුණ ගැහෙනවා, දෙවනුව සුරේෂ් සලේ මුණ ගැහෙනවා, උදේගම්මන්පිල තක්කෙටම අනුපිළිවෙල කියලා තියෙනකොට අපිටත් හිතනවා ඊළඟට ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගනීද දන්නෙත් නැහැ කියලා. මොකද එම කඳවුරේ මේ සම්බන්ධයෙන් පෘතුල අවබෝධයක් තියෙන, ගැඹුරු විමර්ශනයක් කරලා තියෙන මිනිස්සෙක් හැටියට පිල්ලයන් කියනවා නම් ඊළඟට ගෝඨාභය කියලා ඉතින් අපිටත් ඒක විශ්වාස කරන්න සිද්ධ වෙනවා. සුරේෂ් සලේ අරගෙන දැන් දවස් 100කට වඩා වැඩිනේ. එතකොට ඔය අත්අඩංගුවට ගත්ත අලුතම සිද්ධ වෙච්ච සිදුවීමක් තමයි අර කවුද ගම්මන්පිල ඇවිල්ලා කියන දෙකට නැමෙන්න කිව්වා, කලිසම පාත් කරන්න කිව්වා, යට කලිසමත් ගැලෙව්වා අය, පළල් කෙරුවා අය, බැලුවා අය, අර බංකරින් බලනවා නේද? බංකර් පරීක්ෂාවට ලක් කරාය කියලා. දැන් ඒක ඊට පස්සේ දවස් 90කටත් පස්සේනේ මේක නිකන් කරලියේ කතාබහක් බවට පත් වෙලා මේ ටෝචර් කරා කියන තැනට එන්නේ. ඒතර දීර්ඝ කාලයක් තිස්සේ කැම දෙන්නේ එක පිළිවෙලකට. නමුත් ඒ කැම දීම ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ දවස් 90ක් විතර ගියාට පස්සේ. ඒතර මේ ආශ්‍රිත සිදුවීම් සියල්ල බලපුවාම මේ ඊයේ කරා, පෙරේද කරා, ගිය සුමානේ කරා, අද කරා, අද උදේ කරා කියලා මේ සුරේෂ් සලේට අලුතෙන් කිසිවක් එළිය කියනවා දැක්කද? නෑ. ඒ හැම එකක්ම තියෙන්නේ අත්අඩංගුවට ගත්තට පස්සේ රඳවා තබා ගන්න ඉන්නකොට. හරිද? මෙන්න මෙහෙම තමයි දිගටම මේ වැඩේ වෙලා තියෙන්නේ වගේ කතා. අලුත් කිසිවක් නැත. එහෙමනම් සුරේෂ් සලේ මේ ජවුසමක් නටන්න පටන් ගන්න මේ උපවාසයක් කරනවා කියලා එකක්. සහ පාස්කුරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්න එපා, විදේශ ගමන් තහනම් දාන්න එපා, ක්‍රියාමාර්ග ගන්න එපා කියලා නොකිය කියන්න මේ නාටකමක් නටන්න පටන් ගන්නේ ඒ නිශ්චිත මොහොත මොකක්ද? හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද? ඒ හැරවුම් ලක්ෂ්‍යය තමයි ගෝඨාභය රාජපක්ෂ නැමැත්තාට එරෙහිව ගන්න විදේශ ගමන් තහනම. නන්දසේන ගෝඨාභය රාජපක්ෂට ට්‍රැවල් බෑන් එකක් වැටුණට පස්සේ තමයි බොහෝ පිරිසකට හීන්දාඩිය දැම්මේ. බොහෝ පිරිසක් දෙලෝ රත් උනේ. සලේ ඇතුලේ ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. පිල්ලයන් දැන් අවුරුද්දක් විතර ඇතුලේ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගෝඨාභය ගාවට ටික ටික ලං වෙනවා වගේ එකක් ඒගොල්ලන්ට දැනුණාම ටක් ගාලා මේ සම්පූර්ණ සිස්ටම් එකම වෙනස් වුණා. ඇයි? හේතුව මොකක්ද? පිල්ලයන් කියන්නේ බාලවයස්කාර දරුවෙකුව සිටියදී LTT සංවිධානයට බැඳිච්ච මිනිහෙක්. ඊට පස්සේ ඉතා දීර්ඝ කාලයක් අනුන්ගේ ත්‍රස්තවාදී සංවිධානයක වැඩ කරපු මිනිස්සෙක්. ඊට පස්සේ තමන්ගේ බිම වැඩ කරාද? දන්නෙත් නෑ නේද? එහෙම එකෙක්. ලේසියෙන් දෙයක් ගන්න පුළුවන්ද? පුළුවන් ඇද්ද? සාමාන්‍යයෙන් අපි බලපුවම අවුරුදු 14 15 16 නම් හොඳට පත්තියන් වෙච්ච එකෙක්ගෙන් වචනයක් ගන්න එක ගලෙන් පට්ටයක් ගන්නවා වගේ වැඩක් නේ. ඇයි? ඌගේ ජීවිත කාලේ මේ වෙනකොට අවුරුදු 40ක් 50ක් ජීවත් වෙලා තියෙනවා නම් ඒකෙන්
පාපිත උදාහරණයක් හිට 50ක් කියලා 50න් අවුරුදු 35ක් විතරම ඌ ජීවත් වෙලා තියෙන බෝනස් කාලයක්. හරිද? ඒ කියන්නේ මැරෙන්න තිබ්බ අවස්ථාවන් 1 2 3 4 5ක් නෙමෙයි. 100 ගාණක් 10 ගාණක් එකම දවස ඇතුලේ මැරෙන්න තිබ්බ අවස්ථාවල් 10 15 සමහර විට ඊටත් වඩා වැඩි ගාණක් පහු කරගෙන තමන්ගේ ජීවිතය ඉස්සරහට ආපු මිනිහෙක්. එහෙම මිනිහෙක් බය කියන එක නේද? එහෙම අමාරුයි. හරිද? එහෙම සහ පිල්ලයන්ගේ ඉතිහාසය බලපුවාම පිල්ලයන් එහෙම බයට පාවා දුන්න කට ඇරපු අවස්ථාවන් එහෙම එකක් නැහැ. ඒක නිසා පිල්ලයන් ගත්තා කවුරුත් බය නැහැ. කවුරුත් බය වුන්නේ නැහැ. ඇයි? පිල්ලයන්ගේ මොඩල් එක මොකක්ද කියන එක දන්නවා. ඉතින් පිල්ලයන් අතින් මොකුත් එලිදරව් වෙයිද? කරුණු කාරණා කියවෙයිද කියලා කාටවත් සැකයක් බයක් තිබුණේ නැහැ. නිකන් සාමාන්‍ය සාම්ප්‍රදායික විරෝධය සලකුණු කිරීම වගේ දේවල් පමණක් කරගෙන හිටියා. සැලේ ගත්තා. ටිකක් කලබල වුණා. ඇයි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තක්සේරුවේ හැටියට පිල්ලයන් තරම් සැලේ ශක්තිමත් නැහැ කියන එකනේ දැන් ඔය තියෙන හැටියට ඒක තහවුරුයිනේ අත්‍තරම පිල්ලයන් මේ වගේ හොට පෙරක් නැඩුවේ නැහනේ. ඊට පස්සේ මාධ්‍ය සාකච්ඡා තිබ්බා සැලේ මොකද කළේ කියලා අපිට පැහැදිලි කරලා දුන්නා සහ එක්තරා මට්ටමකින් ආවා. ඒත් මං කියන්නේ ප්‍රශ්නයක් නැතුව වැඩේ කියා. හරිද? එළියේ සීමිත පිරිසක් සීමිත ජවුසන්මක් නටාගෙන ආවා. ඒගොල්ලෝ මේ දිනපතා බරපන්තියෙන් කිරි කොරහන් නටන්න පටන් ගත්තේ නැහැ කුමන අවස්ථාවකදීවත්. මෙහෙම ගිහින් මේ විමර්ශන ආවා ගෝඨාභය රාජපක්ෂට ට්‍රැවල් බෑන් එකක් දාන තැන. මම අර කලින් කිව්වා වගේ ඔක්කොම බය වුණා. සියලු දෙනාගේ හීන්දාඩිය දැම්මා. දෙලෝ රත් වුණා. ඇයි? සැලේ පිල්ලයන් තරම් ශක්තිමත් මිනිහෙක් නෙමෙයි. හරිද? නමුත් ශක්තිමත් මිනිහෙක්. ඒක ඒගොල්ලෝ දන්නවා. යාළුවනේ. හැබැයි දැන් මෙන්න වැඩක් ගෝඨාභයට ටොපියක් සෙට් වෙන්න යන්නේ. බැරි වෙලාවත් ගෝඨාභයව ඇරෙස්ට් කරොත් ගෝඨාභයගෙන් ප්‍රශ්න කෙරුවොත් ප්‍රකාශ සටහන් කරගන්න ගෝඨාභය ඉස්සරහට ආවොත් මොකද වෙන්නේ? අර නේද? රෙද්ද කැඩුවා වගේ ඔක්කොම ටික කෙලින්ම නිකන් අරනින් විශාල ජල කඳක් වක්කඩක් බැඳලා වහගෙන ඉන්නකොට හැඩි දැඩි පුරුෂයෙක් ඇවිල්ලා බාහුව හොඳින් ශක්තිමත් කරලා දැවැන්ත වැරෙන් පහරක් වක්කඩට ගැහුවම වක්කඩ අර පස් ටික කැඩිලා යනවනේ. හරිද? ඒ කියන්නේ මේ මුළු වක්කඩම බකස් ගලගල වෙන්න ඕනේ නැහැ. ගැහුව ගමන් මොකද්ද වෙන්නේ? අර මෙච්චර වෙලා සැරට රැඳිලා තිබ්බ වතුර පාර කාන්දු වෙන්න පටන් ගන්නවානේ. කඩාගෙන යනවානේ. තප්පර කීපයක් ඇතුලේ වක්කඩත් කඩාගෙන සමහර විටේ දියපාරේ සැරට නියරවල් ටිකත් හොදාගෙන වක්කඩ පළල් කරගෙන වතුර පාර සාමාන්‍ය ඇලපාරක් කුඹුර මැද්දේ අලක් ගහනවනේ. ඒ ඇලපාරේ නෙමේ මුළු කුඹුරු යායම පල්ලෙහා යට කරගෙන උනත් ජල කඳ යන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ හැකියාව හෝ ප්‍රමාණය මොකක්ද කියන එක ගැන අදහසක් තියෙනවා. ගෝඨාභයව ගෙනල්ලා ප්‍රශ්න කරන්න පටන් ගත්තොත් හරිද? කොනකින්නම් මේක අහන්න පටන් ගත්තොත් ගෝඨාභය රාජපක්ෂට පිල්ලයන් තරම් සැලේ තරම් එහෙම අල්ලගෙන ඉන්න පුළුවන්කමක් නැහැ කියන එක දන්න. එහෙමනම් මෙයාගේ උවමනාවක් තිබෙනවා. ගෝඨාභය එතැනට ඒම වැළැක්වීම සඳහා යම් දෙයක් කරන්න. මොකක් හරි දෙයක් කරන්න. අන්නේ මොකක් හරි දේ කිරීම සඳහා පිල්ලයන් ගත්තම ටිකක් ඒක සෙට් නෑනේ. පිල්ලයන් එළියේ සිවිල් එකේ විකුණන්න බෑ. ඇයි? මොනවා වුණත් දැන් ඔය කියනවා කියන්නේ බල එයා ත්‍රස්තවාදී සංවිධානයක් බ්ලා 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 කිව්වම අර එළියේ සිම්පති එක හදාගන්න අමාරුයි. ඒ සිම්පති එක හදන්න තියෙන ෂෝක්ම චරිතය තමයි තුවාන් සුරේෂ් සලේ. හරිද? මෙයා රටවිරුවෙන් වැඩ කරපු රණවිරුවෙක්, බුද්ධි නිලධාරියෙක්, මෙන්න මේ වගේ තියෙන කෙනෙක්. මේගොල්ලන්ට තමයි මේ ගහන්නේ. ඇත්තටම මේ සලේට තියෙන ආදරයකට පිස්සු. මේ වෙලාවේ සලේව යූස් කරනවා. සලේගේ පුතාව යූස් කරනවා. හරිද? මනෝරි සලේ මහත්මියව මේ වෙලාවේ යූස් කරනවා. ඒ මොකටද? ගෝඨාභයව රැක ගන්න. ඉතින් මේ සත්‍යග්‍රහය සලේ වෙනුවෙන් නම් නෑ, මේ සලේ වෙනුවෙන් නෙවෙයි. හරිද? හුදෙක් මේක සලේ වෙනුවෙන් කියලා කරනවා නෑ, මේ සලේ වෙනුවෙන් නෙමෙයි. මේ ජවුසන් ඔක්කොම ටික නටන්නේ ගෝඨාභය රාජපක්ෂ රැක ගැනීම සඳහා. ඒ නිසා තමන්ව පොලිමේ මැරෙන්න දරපු, පෝලිං වල දවස් ගණන් තියපු, ලයිට් කපපු, ගෑස් පුපුරපු, ආර්ථිකය සම්පූර්ණයෙන්ම සුන්නත් දූලි කරලා දාපු ඊටාම අසාර්ථක දේශපාලන නායකයෙක් තමන් දේශපාලන නායකත්වයට පත් වෙන්න පෙර කාල පරිච්ඡේදයේදී කරපු කියපු මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් ඔහුව ප්‍රශ්න කරයි, හරි එහෙම නැත්නම් ඔහුගෙන් තොරතුරු විමසයි, හරි මොකක් හරි තියෙන බයකට ඒ වළක්වා ගැනීම පිණිස මේ නටන ජවුසමකට එකඟයි නම් ගිහිල්ලා ඉඳ ගන්න සත්‍යග්‍රහය. ඔකනේ. නිකම් මේ පොඩි පහේව නෙමේ අනේ කෙලිම මාරාන්තික උපවාසයම පටන් ගන්න එකපාර ඉවර කරගන්න. ගෝඨාභයවත් ඕනනම් වාඩි කරව ගන්න. හරිද? දෙවියන් බඹුන් මහ හයියෙන් සාදුකාර දෙයි මේ ඒ සත්‍යග්‍රහයට සහයෝගය ලබා දෙමින්. ඒක. දෙක
මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට එරෙහිව ඒකට විරුද්ධව කරන උද්ඝෝෂණයක් නා සත්‍යග්‍රහයක් නා. ඉතිහාසෙ පුරාම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඕනයි කියලා කියපු. නිකන් මේ ඕනයි කියලා කියපු නෙමෙයි. මේ පනත ප්‍රතියෝජනා කිරීමේ යෝජනා විවිධ අවස්ථාවන් වලදී ඉදිරිපත් වෙලා තිබෙනවා. හරිද? ඒවා සමහර ඒවා බිල් සැටියට ඇවිල්ලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වගේ දේවල් ලංකාවේ PTA එක සම්බන්ධයෙන් Tamanගේ අප්‍රසාදය පළ කරපු අවස්ථා ඕන තරම්. නිකන් සරල Google search එකක් ගත්තාම මිටි පිටින් කොළ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්‍රමාණයට විරුද්ධ වීම තියෙනවා. මේ සෑම අවස්ථාවකදීම එකහෙලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත රටට උවමනායි කියලා කියපු කණ්ඩායමත් අද මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට විරුද්ධව පාරට බහලා තියෙන්නේ. ඇයි? නැවත අරක තමයි කාරණේ. PTA එකෙන් මෙන්න කවුරුත් තියාගෙන ඉන්නවට ඒගොල්ලෝ බය නැහැ. ගෝඨාභය වගේ මිනිහෙක් ගත්තොත් ගෝඨාභයටත් මේ PTA ඉරණමම අත් වෙන්න පුළුවන් වගේ ඒගොල්ලන්ට යම් බයක් තියෙනවා. හරිද? පිල්ලෑන් PTA එකෙන් කොච්චර කල් තියාගෙන හිටියත් සමහර විට පිල්ලෑන් තියාගෙන ඉන්න අරමුණු ඉෂ්ට වෙන්න පුළුවන්. හරි. ඒ තරම් හයිය මිනිහෙක්. සලේව කොච්චර කල් තියාගෙන හිටියත් අමුදාකාරයෙක් ඔය එළිය නිකම් මේ තුට්ටු දෙකට විනාශ කරලා දැම්මට සුරේෂ් සලේගේ මේ අභිමානය සහ ගෞරවය සලේ කියන්නේ එහෙම මේ පතෝලු වැටකලු මෑ කරලා වගේ එහෙම මේ නිකම් මෙහෙම සරලව කඩලා දාන්න පුළුවන් මිනිහෙක්ද නේද? නෑනේ. ඒක තමයි. එහෙම නෑ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ගෝඨාභය රාජපක්ෂට DO එකක් ගහලා මාස 3ක් විතර තිබ්බොත් එම DO එක සති දෙකකින් විතර කතා කරලා කියන්න පුළුවන්. නෑ තවදුරටත් අපිට DO ඕනේ නෑ. මෑන්ගෙන් අපිට ගන්න ඕන දේවල් ටික අපි ගත්තා කියලා. දවස් දෙකක් මැඩෙව්වා නම් ඒ තොරතුරු ඔක්කොම ටික මොනම හරි තොරතුරක් තියෙනවා නම් ඒ තොරතුරු ඔක්කොම ටික වමාරනවා. අන්න ඒක වෙයි කියලා තියෙන බයට දැන් සමාජ මතයක් හදන්න හදනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත එපා කියලා. කවුද මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත එපා කියලා මේ පෙරහැරේ ඉස්සරහින්ම යන්නේ? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට ප්‍රතියෝජනා වශයෙන් ප්‍රතිතස්ත පනතක් 2015-19 ආණ්ඩු කාලේ ගේන්න උත්සාහ කරා. මේක පරාජයට පත් කරා කණ්ඩායමක් එකතු වෙලා. ඒක ඇතුලේ ඔය වර්තමාන පොහොට්ටුව නියෝජනය කරන ගම්මන්පිලලා විමල්ලා ඇතුළු කණ්ඩායමකුත් හිටියා. මේ සම්බන්ධයෙන් උදේ ප්‍රභාත් ගම්මන්පිල 2019 4 මාසයේ 21 වෙනිදා හෝ ඊට ආසන්න දිනකදී මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ගම්මන්පිලගේ අදහස. හරි. ඒ ගම්මන්පිල තමයි අද ඇවිල්ලා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට විරුද්ධව සත්‍යග්‍රහ කරන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. මං කියන්නේ අහිංසක අඟුලිමාල වුණාද අඟුලිමාල අහිංසක වුණාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ගම්මන්පිලට වෙලා තියෙන්නේ මෙන්න මේක. ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම සමග බෝල පාස් කිරීමේ ක්‍රීඩාවේ යෙදී සිටින අගමැතිතුමා ඊයේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවට තල්ලු කළා. ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නැතුව කල්මරමින් සිටිය නිසා තමයි ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් ලක්ුණේ කියා අගමැතිතුමා කියනවා. ඒ වෙනකොට අර ත්‍රස්ත විරෝධී පනත කියන එක සම්මත කරන්න දෙන්නේ නැතුව පාර්ලිමේන්තුවේ নানা ප්‍රකාර ජවුසන් නටමින් සිටියා. මෙන්න ඒකට හේතුව කියන ගම්මන්පිල. මේක එසේ මෙසේ බොරුවක් නෙවෙයි. පට්ටපල් බොරුවක්. ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුව සම්මත නොකළේ දැනට තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබෙන ත්‍රස්තවාදයට එරෙහි වගන්ති අලුත් පනතින් ලිහිල් කරලා තිබෙන නිසා. දැන් තිබෙන පනතේ ත්‍රස්තවාදයට මරණ දඬුවම ලබා දිය හැකි. නමුත් ඒක ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දක්වා අඩු කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. විනිසුරුට ඕන තරම් රුපියල් මිලියනයක දඩයක් නියම කරන්නත් පුළුවන්. කවුරු හරි එක මිනිහෙක් මැරුවොත් දඬුවම මරණය. නමුත් බෝම්බයක් පත්තු කරලා 500ක් මැරුවොත් රුපියල් මිලියනයක දඩයක් විතරයි. කොහොමද ඒක? කියලා මේ ත්‍රස්තවාදය පෝෂණය කරන අතරේ ඊට ත්‍රස්තවාදය තෝතැන්නක් වී තිබියදී අගමැතිතුමා මේ වටිනා කියන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරලා ප්‍රතිතස්ස පනතක් ගෙන මේ වැදගත්කම් පිළිබඳව සාකච්ඡා කරනවා කියලා. ඒ කියන්නේ මොකක් වෙනුවෙන්ද ගම්මන්පිලලා ඓතිහාසිකව පෙනී ඉඳලා තියෙන්නේ? ඓතිහාසිකව පෙනී ඉඳලා තියෙන්නේ මේ පවත්නා 1979 ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත තබා ගැනීම සඳහා. මේ සම්බන්ධයෙන් 2021 වකවානුවේදී ජී.එල්. පීරිස් ශූරීන් අදහසක් දක්වා තිබෙනවා. 2021 11/15 වෙනිදා පාර්ලිමේන්තුවේදී ජී.එල්. පීරිස් මෙන්න මෙහෙම කියනවා. හැමදේටම එකඟ වෙන්න බෑ. සැප්තැම්බර් මාසයේ තිබුණු මානව හිමිකම් කවුන්සිලේ 48 වෙනි සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස්වරිය කිව්වා ශ්‍රී ලංකාවට විරුද්ධ සාක්ෂි 1,20,000ක් තිබෙනවා කියලා. මොනවද ඒ සාක්ෂි? ඒ සාක්ෂි ලැබුණේ කොහෙන්ද? ස්වභාවික නීතිය අනුව අපි දැනගන්න ඕනේ. අපි යම් දේවල් කරනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අවුරුදු 42ක් පරණ පනතක්. අපි කිසිසේත් ඒ පනත හකුලා ගන්න සූදානම් නැහැ.
රටේ ආරක්ෂාව පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනි. තර්ජන නිසා අපි තීරණ ගන්නේ නැහැ. මේ සභාවේ සියලු දෙනාම පක්ෂ ભેදයකින් තොරව පිළිගන්නවා දශක 4කට වඩා පැරණි නීතියක් අපි සංශෝධනය කළ යුතුයි. අපේ සමාජය විවිධ අයුරින් වෙනස් වෙලා තිබෙනවා බ්ලා 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 කියලා කියාගෙන යනවා. මොකක්ද කියන්නේ? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලංකාවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් අදහස් දක්වුවම ජී.එල්. පීරිස් ශ්‍රීමතාණන් ඇවිල්ලා කියන්නේ මේක තර්ජනයක් කියලා. හරිද? එතකොට ඒ තර්ජන වලට ලෑස්ති වෙලා අපි PTA එක අකුල ගන්න ලෑස්ති නැහැ කියලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජී.එල්. පීරිස් කියනවා. අතන මේ වෙලාවේ ලක්ෂ්මන් කිරියල්ල සහ ඉරාන් වික්‍රමරත්න අදාළ දවසේදී පාර්ලිමේන්තු විවාදයේදී මේ PTA එක රිපීල් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරනවා. මේ ඒ අයට නෑ අපි ඒකට ලෑස්ති නෑ කියන උත්තරේ තමයි ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී දෙන්නේ. දීලා කියනවා කීයටවත් මේ තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි අහෝසි කරන්නේ නැහැ. හරිද? එක එක්කෙනා රටවල් වල කට්ටිය අර මේ දාන තර්ජන වලට අපි නැමෙන්න ලෑස්ති නැහැ. අපි සංශෝධනයකට යන්න. අද වෙනකොට ඒ සංශෝධනය කරලා තියෙනවා. ඔය ජී.එල්. පීරිස්ලා යෝජනා කරන, ගම්මන්පිලලා යෝජනා කරන සංශෝධනය කරලා තියෙන්නේ. ඒ සංශෝධනයේ 55ට 33ක් හෝ 34ක් හැටියට මගේ මතක හැටියට පාර්ලිමේන්තුවේදී සම්මත වුණා 2022 මාර්තු මාසයේදී. හොඳ මේක ඒක නෙමෙයි. හරිද? හොඳ මේක විමල් වීරවංශ ශූරීන් 2019 මැයි මාසයේ 13 වෙනිදා හෝ ඊට ආසන්න දිනකදී අතර 13 තමයි සලකුණ තියෙන්නේ හිරු එකේ 14 වෙනිදාට අලුයම් වෙනකොට කියන්නේ 12 පැන්නට පස්සේ දක්වන අදහසකදී තමයි මේ කතාව කියන්නේ. ඔහු කියනවා වර්තමාන ආණ්ඩුව කියන්නේ යහපාලන ආණ්ඩුව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දුවක් දීලා තියෙනවා. අන්නේ දෙමළ ජාතික සන්ධානයට එහෙම නැත්නම් මේ TNA එකට දුන්න දෙමළ පක්ෂවලට දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න තමයි මේ PTA එක අහෝසි කරන්න යන්නේ කියලා. කියනවා ඒක කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත දිවිහිමියෙන් ආරක්ෂා කරන්න ඕන කියන අදහස තමයි විමල් වීරවංශට තියෙන්නේ. රෙෆරන්ස් ඕන කෙනෙකුට 2019 මැයි මාසයේ 13 වෙනිදා හිරු සලකුණ YouTube එකේ ඇති ගිහින් බලන්න. ඒකේ අන්තිම හරියේ තමයි මේ අවසාන විරාමයට යන්න කලින් ටිකේ විමල් වීරවංශ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මොනතරම් වැදගත් වටිනා පනතක්ද කියන එක පාර්ලිමේන්තුවේ සලකුණ ප්‍රෝග්‍රෑම් එකේදී කියනවා. මේ සම්බන්ධයෙන් මම කිව්ව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට අදාළ විවාදය තිබ්බ 2022 මාර්තු මාසයේ 22 වෙනිදා හොයිට ආසන්න දිනකදී මේ සඳහා වන විවාදයේදී දිවිහිමියෙන් පෙනී හිටියා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත රැක ගැනීම වෙනුවෙන්. දැන් ওই රනිල් වික්‍රමසිංහ පිළේ ඒගොල්ලෝ දැන් සලයට ආදරෙයි නේද? PTA එකටත් විරුද්ධයි. ඉතින් හුඟක් ඒගොල්ලෝ එහෙමනේ. එතන අදහස් දක්වනවා මේ ප්‍රේමනාත් සී දොළවත්ත. ප්‍රේමනාත් සී දොළවත්තත් දිගින් දිගටම අදාළ විවාදයේදී සාකච්ඡාවේදී කියන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඊටාම අත්‍යවශ්‍ය පනතක්. ඒක ආරක්ෂා කරගත යුතු බව. يعني මේක දොලේගේ වචන වලින්ම අහන්න බලන්න පුළුවන් නම් ෂෝක් නිසා අපි කැමති හැන්සාඩ් එක උපුටා දක්වන්න. මෙන්න ප්‍රේමනාත් සී දොළවත්ත Tamanගේ අදහස් දැක්වීමේ කියපු එක. කියන්නේ ඇවිල්ලා ඉඳ ගන්නවා නම් සත්‍යග්‍රහයේ නේද? පරණ කතා මතක් කරගෙන ඉන්න එක හොඳයි. ඒ යුද්ධ කාලය තුල ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම සඳහා මේ පනත උපයෝගී කරගත් බව සැබෑව. ඔබතුමන්ලා කිව්වා 2009 අවුරුද්දේ යුද්ධය අවසන් වුණා කියලා. නමුත් යුද්ධය අවසන් කරලා අවුරුදු 10ක් යන්නත් කලින් නැවත වතාවක් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා මේ පනතේ අවශ්‍යතාව අපි දැක්කා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳින් ව්‍යාප්ත වුණු ඇමරිකා එක්සත් ජනපදයේ ගෙන බලමු. අයිතිවාසිකම් බෙහෙවින් සීමා කරන සංකෝචනය කරන පේට්‍රියොට් ඇක්ට් වගේ පනත් එහි බිහි වෙලා තිබෙනවා. එසේ වේ තිබියදීත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත අවශ්‍ය නැහැ. ඒ රිපීල් කළ යුතුයි කියලා අපේ රටේ විපක්ෂය අද කියනවා. නම් ඒක ඊටාම වැරදි. මේ රටේ රාජ්‍ය ආරක්ෂාව, මේ රටේ භෞමික අඛණ්ඩතාව, මේ රටේ ස්වෛරීත්වය රැකීම සඳහා වන නීති අනපනත් අපට තිබෙන්න ඕනෑ කියලා. ප්‍රේමනාත් දොළවත්ත අදාළ දිනේ පස්වරු 2:06ට Tamanගේ කතාව පටන් අරගෙන කිව්වේ. හරිද? ඒ කියන්නේ දැන් මේ අද කොටුවට එන්නේ PTA එකට විරුද්ධව නම් මේක ඊටාම දියුණු තත්වයක්. ඇයි මෙච්චර කල් ඉතිහාසයේ 46 අවුරුද්දක් තිස්සේ PTA එක අවශ්‍යයි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත තිබිය යුතුයි. එය තව තවත් ශක්තිමත් කරනවා මිසක දුර්වල නොකළ යුතුයි කියන දැවැන්ත දැඩි ශක්තිමත් ස්ථාවරයක හිටපු වීරවංශලා, ගම්මන්පිලලා, දොළවත්තලා
ඊට පස්සේ පීරිස්ලා නේද වීරසේකරලා මේ ඔක්කොම අද කදමලු බැඳගෙන ඇවිල්ලා කොටුවේ දුම්රියපල ඉදිරිපිට ඉඳ ගන්නවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න. දැන් අපි ඒගොල්ලන්ට කියන්න බෑ නෑ අපි එහෙම එකක් නෑ කියලා. දැන් සලේගේ පුතා නේ සලේ බලලා ඇවිල්ලා සලේ මොකටද මේ සත්‍යග්‍රහය කරන්න කියන එක නිශ්චිතව කිව්වේ. එතනදී සලේගේ පුතා කියන්නේ තමන්ගේ තාත්තා මේ සත්‍යග්‍රහය කරන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා. හරි කවුද මේ රවට්ටන්නේ? මේ රවට්ටන්නේ ජාත්‍යන්තරය. සරලවම මේ රවට්ටන්නේ ජාත්‍යන්තරය. දැන් ඇත්ත ප්‍රශ්න වෙන එකක්. අර ඇත්ත ප්‍රශ්නේ අපි කිව්වා මේකට ගෝඨාභය පැටලෙයිද? ඒගොල්ලොන්ට මේකෙන් ගැලවිල්ලක් නැති වෙයිද? ඒ නිසා කොහොම හරි try එකක් දානවා මේකෙන් මොනවා හරි රංගනයක් දාලා මේකෙන් මේ තොණ්ඩුවෙන් බෙල්ල එළියට ගන්න. ඒක තමයි උවමනාව. හැබැයි ඊනියා සත්‍යග්‍රහයක්ද උපවාසයක්ද පටන් අරගෙන එළියට පණිවිඩයක් දෙනවා. ඇවිල්ලා ඉංග්‍රීසියෙන් කියනවා මගේ තාත්තා PTA එකට විරුද්ධව මේ උපවාසයක් කරනවා කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ අනුබද්ධ සංවිධාන UNHRC වගේ ඒවා ලංකාවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ වැදගත්කම ඉස්මතු කරලා තියෙනවා. හරිද? අන්න ඒ අවශ්‍යතාවය ඉස්මතු කිරීමේ කාරණාවට මේ ඉන්සිඩන්ට් එක ගැලපීම තමයි මේ බලාපොරොත්තුව. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරි පොලිසිය හරි මේ අදාළ ආයතන UNHRC එකට මේකේ ඇත්ත තත්ත්වය පිළිබඳව දැනුවත් කරන්නේ නැත්තම් හරිද? ඒගොල්ලෝ හරිම මන්දගාමී, හරි ස්ලෝ කැට තියලා කියනනම් ඒගොල්ලෝ මේක දැනුවත් කරන්නේ නැහැ. හරිද? ඒ තරම් වේගවත් නේ ඒගොල්ලන්ගේ වැඩ. ඒ නිසා ඒගොල්ලෝ මේක කියන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. සලේව ගත්තේ ඇයි? මේ විමර්ශන වල මට්ටම මොකක්ද? ඇයි රඳවගෙන තියෙන්නේ? ඒ කියන්නේ UNHRC එකට කරුණු කියන්නේ නැහැ. හැබැයි අනික් පැත්ත ප්‍රතිවාදියා ඒගොල්ලෝ හරි දක්ෂයි. ඒගොල්ලෝ වොයිස් කට්ස් වල සිංහලෙන් ආමන්ත්‍රණය කරන්න ඕන ප්‍රජාවට ආමන්ත්‍රණය කරනවා. ඒගොල්ලන්ට කාන්තාවක් බිරිඳ ආමන්ත්‍රණය කරන්න ඕනේ කලාපයට බිරිඳ ආමන්ත්‍රණය කරනවා. පුතා ආමන්ත්‍රණය කරන්න ඕනේ කලාපයට පුතා ආමන්ත්‍රණය කරනවා. හරිද? බුද්ධාංශ ලොක්කෙක්ගේ පවුලක්නේ. ඒතර ඒගොල්ලෝ හරියම බුද්ධිමත්ව කොහෙද මොකද්ද කරන්න ඕනේ කියන එක කරනවා. බෝධි පූජා තියනවා, පන්සල් යනවා. හරිද? ඒ එක ප්‍රජාව ඒගොල්ලෝ ආමන්ත්‍රණය කරනවා. එතකොට ලංකාවේ රජය ආයතන කියන ඒවා නේද? උන්ට කොලප්පම් කර ඉන්නවා. ඊට පස්සේ මේක බොහෝ විට දැන් මීට පෙර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්ත හිජාස්ලා ගැන ඊට පස්සේ කවුද තව අය අත්අඩංගුවට ගත්තා මේ අයගේ නම් සහ මේ ඉන්සිඩන්ට්ස් UNHRC එක වාර්ෂිකව ඉදිරිපත් කරන වාර්තාවල සඳහන් වෙලා තිබුණා. මේගොල්ලන්ගේ පරමාර්ථය මේ සුරේෂ් සලේගේ අත්අඩංගුවට ගැනීම ඊළඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාවක ඡේදයක් හැටියට දා ගැනීම. හරිද? ඒක තමයි මේ කරන්නේ. මෙයා PTA එකකින් අත්අඩංගුවට අරගෙන එයා PTA එකට විරුද්ධව උපවාස කරනවා. හරිද? ඒ PTA එක අහෝසි කිරීම සඳහා මෙන්න මේ සත්‍යග්‍රහ කරනවා. වර්තමාන ආණ්ඩුව පොරොන්දුවක් දීලා PTA එක අහෝසි කරනවා කියලා. එහෙම කරලා නැහැ. මේ විපක්ෂ කණ්ඩායම් සත්‍යග්‍රහ කරනවා කියලා. දැන් විපක්ෂ කණ්ඩායම් හැටියට ඉඳගන්නේ උතුන් ඉඳගන්නේ ගම්මන් පිළයා, වීරවංශ, වීරසේකර, හාල් කැලටික කවුද කියලා. උන්ගේ ජාතක කතාව ඉතිහාසය මොකක්ද කියන ඒක දන්නේ අපිනේ බ්‍රෝ. හරිද? අපිට විමල් වීරවංශ කිව්වම දකින් කියනක අපේ වැඩ. හැබැයි මේක ඉන්ටර්නැෂනල් යනකොට ඒගොල්ලෝ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකින් ඒගොල්ලන්ගේ ඉතිහාසය කියනකොට මේක මේ ජාතිය ගඳෙක් මේක මේ ජාතිය ගඳෙක් මේක මේ ජාතිය තක්කඩියෙක් කියලා එහෙම යන්නේ නෑනේ. නමුත් ඒගොල්ලන්ගේ වාර්තාවක් සකස් කරනකොට ඒගොල්ලන්ට පාදක වෙන මේ මූලික දේවල් වල තොරතුරු වල තියෙන එක තමයි හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. PTA එකෙන් අරන් තියෙන්නේ. එයා කොච්චර අවංක මිනිහෙක්ද හොඳ මිනිහෙක්ද කියනවා නම් දිවි දෙවැනි කොට එයා උපවාසයක් පවා පටන් ගත්තා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට විරුද්ධව. හරිද? ඊට පස්සේ එයාට සහාය වශයෙන් විපක්ෂ කණ්ඩායම් සත්‍යග්‍රහයක් පවා කරලා තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියනවා PTA එක මිස්යූස් කරන්න එපා සහ මේක අවභාවිත කරන එක නතර කරලා මේක අහෝස කරන්න කියලා. හරිද? අන්න ඔන්න ඔය ඡේදෙට තුවාන් සුරේෂ් සලේ කියන නම දා ගැනීම කියලා කියන්නේ ඒගොල්ලෝ ලබා ගන්න විශාල ජයග්‍රහණයක්. හරිද? දැනට පේන්න තියෙන හැටියට නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඒ වැඩේ කරගන්න පුළුවන්. ඇයි? ඉතින් ඒකට කවුන්ටර් කරන්න කවුරුත් ලොකුවට ඉහළ ඒ වෘත්තීය භාවයෙන් යුතුව මැදිහත් වෙන්නේ නැත්නම් ඒ වැඩේ කරගන්නවා. හරිද? ඊට පස්සේ මේ දැන් අන්තිම කැමැති පත්‍රයක් කියලා එකක් දැන් හදන්න වෙලාව දාගෙන තියෙනවානේ. මම මේ අන්තිම කැමැති පත්‍රයේ හැඩේ කියන්නද? හරිද? හැඩේ මං කියන්නම්. අන්තිම කැමැති පත්‍රයක් කොහෙත්ම අන්තිම කැමැති පත්‍රයක් වන්නේ නැත. ඒ මොකද්ද? අන්තිම කැමැති පත්‍ර ඕනෑ තරම් ප්‍රමාණයක් සකස් කරන්න පුළුවන්. දැන් මට අද අන්තිම කැමැති පත්‍රයක් හදවන්න. නේද? ඒ කියන්නේ බිරිඳට මෙච්චරක් දෙනවා. ළමයි දෙන්නෙක් නම් ඉන්නේ දෙන්නට මෙච්චරයි. මෙහෙම බෙදලා.
ඊට පස්සේ ළමයි 4 දෙනෙක් විතර වෙනවා. 5ක් විතර වෙනවා කියන්නකෝ. හරිද? ඊට පස්සේ දැන් අර ළමයි දෙන්නා නම් හැටියට වෙන් කරලා තියෙන අයට මේක දෙන්න කියලා ලියලා තිබ්බොත් මට ජීවිතය ආයේ නැවත කවදාවත් වෙනස් කරන්න බැර නම් මොකද කරන්නේ? තව ළමයි 3 දෙනෙකුට කිසි දෙයක් හම්බෙන්නේ නැතුව යනවා. එතකොට එහෙම පුළුවන්. මට තවත් කාලයකදී ඒ ඉන්න ළමයිව අප්ඩේට් කරලා ඒ කරලා විස්තර ටික දාලා අන්තිම කැමති පත්‍රයක් හදන්න. ඒ නිසා සෑම විටම අන්තිම කැමති පත්‍රයක වළංගුතාවය රඳා පවතින්නේ අන්තිමේටම සකස් කරන අන්තිම කැමති පත්‍රය මොකක්ද කියන එක මත. ඒ නිසා අන්තිම කැමති පත්‍රයේ 30 දී එකක් 35 දී එකක් 40 දී එකක් 45 දී එකක් 50 දී එකක් 60 දී එකක් 70 දී එකක් මරණ මංචකයේදී තව එකක් හදන්න පුළුවන්. ඒතර ඒකේ වළංගුතාවය පරීක්ෂා කරන වෙන ක්‍රමයක් තියෙනවා. ඒක වෙන විෂයක්. නමුත් මේ දැන් අද එකක් හැදුවොත් ඒක අවසානයක වෙන්නේ නැහැ. මේක සින්නකර ඔප්පුවක් ලියලා දුන්නා වගේ එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ නිශ්චිත මොහොතේ හදන අන්තිම කැමති පත්‍රය ඒක හුදෙක් සුරේෂ් සලේගේ අන්තිම කැමති පත්‍රය නෙමෙයි. මේක මීඩියා ප්‍රොජෙක්ට් එකක්. හරි. ඒක පළමුව තේරුම් ගන්න. කල්තියම්ගේ ඕක තමයි අපි කීවේ කියලා කියන්න පුළුවන් ඕක. මේ අන්තිම කැමති පත්‍රය. ඊටාම මානුෂික හද කිචි කැවෙන හුඟක් දේවල් අන්තර්ගත වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට පොඩි ඉඩම් කෑල්ලක් තියෙනවා. ඒක දෙනවා ඉස්කෝලේකට. තව පොඩි ඉඩම් කෑල්ලක් තියෙනවා. ඒක දෙනවා පන්සලකට. බලන්න. ත්වාන් සුරේෂ් සලේ අන්තිම කැමති පත්‍රය තමන්ගේ ඉඩමක් දෙනවා පන්සලකට. හරි. ඇසිස්මස් දන් දෙනවා. ඊට පස්සේ සමාජ සුබ සාධන වැඩ අරවා මේ ඔක්කොම ගත්තට පස්සේ අන්තිමේට නිකන් දරුවටයි බිරිඳටයි ඉතා සොච්චං දේපලක් ඉතුරු කරලා අනිත් ඔක්කොම ටික හතර වටේ මෙහෙම බෙදලා දාලා තියෙන්නත් පුළුවන්. හරිද? දැන් අන්තිම කැමති පත්‍රයක් අතරම රහස්‍ය ලේඛනයක්. ඒක තියෙන්න ඕනේ සකස් කරපු පුද්ගලයා. ඒ කියන්නේ මගේ අන්තිම කැමති පත්‍රය මන් ළඟ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම විසින් බලය පවරන වෙන පුද්ගලයෙක් ගාව මේක තියෙන්න පුළුවන්. සහ ඊළඟ එක තමයි නොතාරිස් ගාව මේක තියෙන එක. ඊට පස්සේ ප්‍රශ්නකදී අන්තිම කැමති පත්‍රයක් තියෙනවා කියලා මේ නොතාරිස් ගෙනල්ලා එහෙම කරන එකනේ කරන්නේ. හැබැයි කැට තියලා කියන්නේ මේ අන්තිම කැමති පත්‍රයේ ලංකා ඉතිහාසයේ ජනප්‍රියම අන්තිම කැමති පත්‍රය බවට පත් වෙනවා මේක සකස් කරුවොත්. ඇයි ඉතින් අර ටික එළිය දෙන්න බෑ. හරිද? මෙයා මාර පොරක්, මෙයා එච්චර හොඳයි. එයා මාර මානුෂයයි. මේ බලන්න මෙයා හිතලා තියෙන පරාසයන්, මෙයා ඇටයිස් මස්ලිස් නිදී දෙනවා. මෙයා මුදාවෙත් මෙච්චර කාලයක් මේ කැපකිරීම කරලා අවසානයේදී තමන් හම්බ කරගත්ත ඉඩකඩම් දීපල පවා මේ විදිහට තමයි බෙදලා ගිහින් තියෙන්නේ. බලන්න එයා කොච්චර හොඳ මිනිහෙක්ද කියලා. සමාජයට කියා සිටීම පිණිස මේ ડોකියුමන්ට් එක පාවිච්චි කරනවා. ડોකියුමන්ට් දෙකක් එක තැනම හදන්නත් පුළුවන්. හරිද? උදේ 10 මාට විතර අස්සම් කරලා නැත්නම් අද දිනෙන් අස්සම් කරලා අද ඔය කියන ජනප්‍රිය එක එළියට දානවා. ඒකල හෙට එන්න කියලා වෙන අන්තිම කැමති පත්‍රයක් ආසං කරනවා. හරිද? අද ඒක අම්මට සිරි එකක්. හෙට ඒක සාමාන්‍ය මිනිහෙකුගේ අන්තිම කැමති පත්‍රේ. ඒක ප්‍රසිද්ධ කරනවද? නෑ ඒක ප්‍රසිද්ධ කරන්නේ. අන්තිම කැමති පත්‍රයක් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා නීතියක් නෑ. හැබැයි ඇත්ත ඒක ප්‍රසිද්ධ නොකොට හරිද? ඇත්ත ඒක දෙවෙනුව ලියලා ඒක ප්‍රසිද්ධ නොකොට ඒක රහසිගතව අදාළ බලය පවරන පුද්ගලයන් සහ ඒ අය අතර තියාගෙන අද ඒක ලියලා ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඒතකොට ඒක ප්‍රසිද්ධයි පත්තරේ ගියා එහෙම ගියා කියලා වැඩක් වෙනවද? නෑ. අද එකක් ලියලා හෙට තව එකක් ලියලා. ඒතකොට අද එක කොච්චර ප්‍රසිද්ධ වුණත් ඒක නීතිය ඉදිරියේ සීන් එකක් නෙමෙයි. හරිද? එහෙම පත්තරේ දාලා ප්‍රසිද්ධ කරලා නිවුස් වල ගහන්න ඕනේ කියලා ගන්න අන්තිම කැමති පත්‍රය. හෙට එක තමයි ඔරිජිනල් එක. කවදා හරි දවසක මරණයෙන් පස්සේ වළංගු වෙන්නේ ඒක. හැබැයි අද ඒක උපරිමයට විකුණ ගන්නවා. ඒ නිසා මේ තකහණියේ ඇයි මේ අන්තිම කැමති පත්‍රයක් සකස් කරන්න හිතුනේ කියන එක. අන්තිම කැමති පත්‍රයක් ටිකක් සංකීර්ණ තත්වයකදී සකස් වෙන එක වෙනම කතන්දරයක්. බැඳලා ඉන්නවා. භාර්යාව ජීවිතුන් අතර ඉන්නවා. දරුවෙක් ඉන්නවා. ඉතින් තාත්තෙක් තමන්ගේ දේපල, තමන්ට සන්තකයට තියෙන දේපල නොලියා මැරිලා ගියත්. හරි අපි හිතමු ලියන්න නැතුව මැරුණා කියලා. හරි සරලයි. අම්මට වාගේ, දරුවට වාගේයි. 50ට 50 මේක බෙදෙනවා. හරිද? දැන් ඒ ඕනෑම විවාහ නීතියක විවාහ ක්‍රමවේදය අනුව කිසිවක් නොකර මැරිලා ගියොත් මගේ දේපල මම අන්තිම කැමති පත්‍රත් නැහැ, සින්නක් කර ලියලත් නැහැ, තෑගි දීලත් නැහැ, මොකවත් නොකර මම මැරලා ගියොත්. ඒතර මගේ විවාහ නීතියේ හැටියට සහ මගේ පුද්ගලිකව දේපල සම්බන්ධයෙන් මට පවත්නා නීතිය අනුව බිරිඳට කොච්චර යනවද, දරුවන්ට කොච්චර යනවද, සමහර දේවල් සහෝදරයින්ට උරුම වෙනවා නම් ඒක උරුම වෙන්නේ කොහොමද කියන එක ගැන අදහසක් නීතියේ තියෙනවා. ඉතින් එවැනි පසුබිමක තකහණියේ හදිසියෙම මේ අන්තිම කැමති පත්‍රයක් කරලියට පැමිණීම නේද? ඊට පස්සේ 2017 අවුරුද්දේ උදය ගම්මන්පිල ප්‍රශ්නයක් අහනවා සාගල රත්නායකගෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගැන. දවයාදත් විරුද්ධයි, අහෝසි කළ යුතුයි ආදි වශයෙන් කතා කරන අය. 2013 14 15 16 අවුරුදු වල PTA එක යටතේ කී දෙනෙක් ඇරෙස්ට් කරලා තියෙනවද කියලා. සාගල රත්නායක පොලිසිය වාර ඇමති හැටියට දුන්න උත්තරේ මේක. 2013 156ක් ඇරෙස්ට් කරලා තියෙනවා PTA එකෙන්. 2014 252ක්,
2015 128ක් 2016 160ක් මේ පාර්ලිමේන්තු උත්තරයක් ප්‍රශ්නේ ගම්මන්පිලගේ උත්තරේ සාගල රත්නායකගේ. එතකොට මේ මුළු කාලෙම ගත්තම මේකෙන් භාගයක ගම්මන්පිල ඇමති කෙනෙක් හැටියටත් හිටියද ගම්මන්පිල? ගම්මන්පිල කොහරි ආණ්ඩුවනේ. අනේ පළාත් සභාව හිටියේ නේද? ගම්මන්පිලගේ ආණ්ඩුව. අවුරුදු 2013 14 අවුරුදු දෙකේ විතරක් 400කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ කාලේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයකට තබා උදේ ගම්මන්පිලලා සාම්ප්‍රදායිකව සාමාන්‍යයෙන් පැවැත් වූ හරිද අපද සහභාගී වී ඇති එක විරෝධතාවක ගම්මන්පිලලා ඉඳලා තියෙනවා. හරිද? උදේ 9ට විතර පටන් ගන්න 10 මාරට විතර ඉවර කරපු. එහෙම නැත්නම් හවස 3ට විතර පටන් ගන්න 5ට විතර ඉවර කරපු. සාමාන්‍ය සම්ප්‍රදායක් හැටියට මේකට විරෝධය සලකුණු කිරීමේ උද්ඝෝෂණ තියලා තියෙනවනේ. හරිද? අපිත් ඒව සෑහෙන ප්‍රමාණයකට සහභාගී වෙලා තියෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත හකුලා ගන්නු කියලා. ඒවා එකක අඩුම තරමේ ස්වාධීන සමාජ සහභාගී වන්නෙක් හැටියට පුරවැසියෙක් හැටියට ඇවිල්ලා PTA එක අහෝසි කරන්න බෝඩ් එකක් උස්සන් ඉඳලා තියෙනවද? බෝඩ් ඕනේ නැහැ. ඇවිල්ලා මෙහෙම හිටගෙන ඉඳලා තියෙනවද කොහේ හරි මුල්ලක? හරිද? දැන් අද ඔය එහෙම කියන UNP කාර්යෝ හරි කවුරු හරි ඉන්නවා නම් කියන්න තියෙන්නේ. ඕගොල්ලන්ගේ පළවෙනි අවුරුදු දෙකේ. හරි යහපාලන ආණ්ඩුවේ පළවෙනි අවුරුදු දෙකේ. ඒත් 300කට ආසන්න පිරිසක් PTA එක යටතේ අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ කාලේ හරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනාවා. හරිද? ඊටාම ප්‍රගතිශීලී පනත් ගණනාවක් ගෙනාවා. ඒ ඔක්කොටම 3න් 2 වලුත් හදාගත්තා. හරිද? බජට් එක අවසාන වෙනකම්ම අයවැය සම්මත වුණේ 3න් 2කට වඩා වැඩි ප්‍රමාණයකින් යහපාලන ආණ්ඩුවේ. ඉතින් PTA එක රිපීල් කරනවා නම් හරිද? දවන්ත ප්‍රතිසංස්කරණයකට ගිහිල්ලා ලොකු ඇමෙන්ඩ්මන්ට්ස් ප්‍රමාණයකට යනවා නම් යන්න තිබුණා. ඒවා ඒගොල්ලෝ කරගත්තේ නැහැ. සදාතනිකව පොරොන්දු දෙමින් හිටියා. මම කියන්නේ මේ සින්දුවම තමයි මේ ආණ්ඩුවට අදාළව වළංගු වෙන්නේ. ඒකේ කිසි වෙනසක් නැහැ. PTA එක අහෝසි කරන්න පොරොන්දු වෙලා තියෙනවා. හරිද? ඒතොර ඒ පොරොන්දු ප්‍රසිද්ධියත් පුද්ගලිකවත් රහසෙත් ප්‍රතිපත්ති ප්‍රකාශවලත් මේ හැම තැනකම දීලා තියෙනවා. ඒ නිසා PTA එක අහෝසි කරන්න ඕනේ. හැබැයි මම කියන්නේ මේ PTA එක අහෝසි කරන්න කියලා ඉල්ලන පිරිස් PTA එක අහෝසි කරන්නේ මේ තක්කඩි ටිකක් ඇවිල්ලා තමන්ගේ එකකට කෙලවෙනකොට PTA එක අහෝසි කරන්න කියලා කියන මේ ඒක දෙකක් පුතේ ඈ. ඊට පස්සේ PTA එක අහෝසි කිරීම ගැන වාදයට මේ මහින්දලා ගෝඨාභයලා මොකෙක්වත් හිටියේ නැහැ. 2009-2015 කාලයේදී දෙමළ දේශපාලන පක්ෂ Human Rights Organizations වින්දිතයින්ගේ පවුල්වලායේ ජාත්‍යන්තර සංවිධාන මේවා අහෝසි කරන්න කියලා නොකියපු කතාවක් නැහැ. 2015න් පස්සේ UN එක සහ මේ වින්දිතයින්ගේ සමාජිකයින් මේ ඕගනයිසේෂන්ස් විශාල ප්‍රමාණයක් මේවා අහෝසි කරන්න කියලා මේ කිව්වා. ඉතින් දැන් එක්තරා කණ්ඩායමක් PTA එක අහෝසි කරන එකක් ගැන මේ කතාවක් ඇවිල්ලා එළිය කියන්න try කරන ගමන් මොකද සත්‍යග්‍රහය උපවාසය කරන්න PTA එකට නම් උපවාසයකට සහාය දක්වමින් නම් සත්‍යග්‍රහය කරන්න මේ දෙක PTA එක සම්බන්ධ කතන්දරයක් තමයි මේක තියෙන්නේ. හරිද? දැන් ගන්න නෑ ඒව නෑ අපි යම් පචන් ගන්න දෙයක් නෑ. නමුත් සලේගේ සහෝදරයා ඔහු තමුදාන නිලධාරී කොහොම කියනවා අපි ආව නිදහස් කරන්න කියන්නේ අපි විමර්ශන කරන්න එපා කියලා කියන්නේ නෑ. විමර්ශන කරන්න එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න වරදක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න කියලා. සහෝදරයා දිනපතා බත් එක අරගෙන යන මිනිහා ගේ අදහස ඒක. හරිද? දැන් අනිත් එළියේ ඉන්න කට්ටිය තමයි කියන්නේ මේ නිදහස් කරන්න අරකද මේකද කියලා. ඉතින් අපි කවුරුත් කියන්නේ කවුරු හෝ සම්බන්ධයෙන් මේවා මේ එක සරල කතාවයිනේ තියෙන්නේ. විමර්ශන කරන්න එකඟද? එකඟයි. විමර්ශන වලට මුහුණ දෙන්න. එච්චරයි. හරිද? ඒක මගේ හැර යාම කියන එක මේ උත්තරයක් නෙමෙයි. දැන් ඊයේ රාත්‍රියේදී අරන් ආවනේ ජෙනරල් හොස්පිටල් එකට. ඔබ විශ්වාස කරනවද නැවත කවදා හරි දවසක රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා සලේ නැවත CID එකට යයි කියලා. නැවත එහෙම නැත්නම් මේ විමර්ශන ආයතනයකට යයි කියලා. ගියොත් ලොකු පුදුමයක්. CID එකෙන් පැනලා ඔතෙන්ට එන්න තමයි මේ නාට්ටි ඔක්කොම ටික පෙන්නුවේ. හරිද? මේ නාට්ටි ඔක්කොම ටික පෙන්නුවේ CID එකෙන් පැනලා ඉස්පිරිතාලෙට එන්න. ඉස්පිරිතාලෙට ආවට පස්සේ මැච් එක ගහන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ දන්නවා. ඊට පස්සේ දැන් දින 90ක රඳවුම් නියෝග තව දිගට දීලා තියෙනවා. ඒ 90 ඉවර වෙනවා. එතකල් ඉස්පිරිතාලේ. ඊට පස්සේ ඕනනම් තව ගන්න පුළුවන්. තව කීයක් ගැහුවත්. හරිද? අපි හිතමු අවුරුද්දක් යනකම් මේ DO ගැහුවා කියලා. අවුරුද්දක් DO ගැහුවොත් සලේ අවුරුද්දම ජෙනරල් හොස්පිටල් එකේ ඉන්නවා. හරි. ඒක නිසා මේ එහෙම තමයි. රනිල් වික්‍රමසිංහ මොකද්ද කරේ? පල්ලේගම හේමරතන මොකද්ද කරේ? රනිල් වික්‍රමසිංහ මොකක් හරි කරපු දෙයක් තියෙනවා නම් පල්ලේගම හේමරතන මොකක් හරි කරපු දෙයක් තියෙනවා නම් මේ දෙකටම වඩා හුඟා ප්‍රබලයි සහ හුඟා ගැඹුරුයි සලේ
ජාතික රෝහලේ කරන වැඩි. හරිද? ඒ නිසා කවුරු හරි හිතන් ඉන්නවා නම් නැවත නිකන් ලෙඩ හොඳ කරගෙන වීලා මෙහෙම පුළුවන් තත්වකින් එහෙම එයි කියලා ජාතික රෝහල වටේ කිරිකොරහ නටන්න වෙයි ඉතින් ඒ වැඩේ කරගන්න. පොලිසියත් ඇතම් කණ්ඩායම් මේගොල්ලන්ට සපෝට්. හමුදාව මේගොල්ලන්ට ඇතම් කණ්ඩායම් සපෝට්. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇතම් කණ්ඩායම් මේගොල්ලන්ට සපෝට්. දේශපාලන කරඩියේ ඇතම් කණ්ඩායම් මේගොල්ලන්ට සපෝට්. ඒ ඇතම් කණ්ඩායම් මේගොල්ලන්ට හොඳටම ප්‍රමාණවත් වැඩේ කරගන්න. ගහ දන්න කාට හරි ගහ දන්න කාට 아무තෙන් කොල කඩා පාන්න දෙයක් නැහැ. දන්න මැච් එක දන්න එක. හරිද? සෙල්ලම දන්න එක දන්නවා. පොඩි ඉඩක් හම්බුනොත් ඒ සෙල්ලම හරියට කොහොමද කරගන්නේ කියලා. ඒ නිසා නේද? ඉතින් අපි දන්නවනේ අපේ ජීවිතේ කාලවල අපි පවා ඔබ අපි මේ හැමෝම අපි දන්න හොද්දටම සෙල්ලම දන්න වැඩක අපිට නිකන් පොඩි එකක් ආවොත් හරිද? අපි ඒක මහා සාගරයක් බවට දිය බිඳුව සාගරයක් කරගන්නේ කොහොමද කියන එක අපි අපේ ක්ෂේත්‍ර වලට අදාළව අපි දන්නවානේ. එතකොට අවුරුදු ගාණක් තිස්සේ ඔය කියන විදිහට බුද්ධ්‍යංශත් එක්ක වැඩ කරපු සම්බන්ධතා මහ විශාල ජාලාවක් හැටියට පවත්වාගෙන ඉන්න මිනිස්සුන්ට මෙහෙම එකක් හම්බුනොත් ඒක මෙහෙම කරගන්න එක ගැන අවබෝධයක් නැත්තම් හරිද? උන්ගේ රස්සාවල් වලින් ඇති වැඩකුත් නැහැනේ බ්‍රෝ. ඉතින් යන්නේ ඒක මේ කරලා දුන්නා නේද? ඒක කරලා නැති කියන්න උනා. ඔකට තමයි දැඟලුවේ. ඒ වගේම තමයි මෙතන ඉන්නම බැරි වුණොත් ඒගොල්ලෝ try කරයි ඉන්දියාවට හෝ වෙන රටකට ප්‍රතිකාර සඳහා අරගෙන යන්න වගේ එකක්. ඒක ටිකක් ලොකුවට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් එහෙම බැරි වෙන එකකුත් නැහැ. ඒ කියන්නේ එහෙම වැඩක් හැටියට කැම්පේන් එකක් හැටියට ජාතික රෝහලේ ආරක්ෂාව මදි ප්‍රතිකාර කරගන්න විදිහක් මදි. ප්‍රධාන වශයෙන්ම ගේන්න පුළුවන් තර්කය තමයිනේ ආරක්ෂාව මදි කියලා. හරිද? අරයට මෙහෙම වුණා, මෙයාට මෙහෙම වුණා, අරක වුණා, මේක වුණා. ඒක නිසා මෙතන ආරක්ෂාව මදි. අපිට අරගෙන යන්න ඕන ආරක්ෂාව තියෙන හොඳ තැනකට. හරිද? ඉන්දියාවේ අපලෝ එකද වඩා හොඳ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත්ද? රාජ්‍ය සේවකයෙකුට මවුන්ට් එලිසබෙත් වගේ යන්න පුළුවන්ද කියලා. ඇත්තට මේක රාජ්‍ය සේවකයාගේ විශ්‍රාමික රාජ්‍ය සේවකයාගේ උමනාවට වෙන එකක් නෙමෙයිනේ. හරිද? ඒක සලේගේ කේස් ගන්න සලේදී මේ CID එකේම. මේක එහෙම එකක් නෙමෙයිනේ. ඒක නිසා මවුන්ට් එලිසබෙත්ම නැතත් හරිද? නිශ්චය කරලා කියන්න බැරි වුණත් ඒගොල්ලෝ ඊළඟට try කරන වැඩේ තමයි ඒක. මේ රාජ්‍ය රෝහල් වල ආරක්ෂාව නැහැ. හරි මේ වගේ තියන් ඉන්න එක ප්‍රශ්නයක් හරි මොකක් හරි කියලා මෙතනින් කොහොම හරි එළියට ගන්න ඊළඟ try එක ඒගොල්ලෝ දෙයි. ඊට පස්සේ මොනවද තියෙන්නේ නේද? දැන් දවස් දෙකක් තිස්සේ වතුර බීවේ නැහැ විජලණය වෙලා අරවයි මේවයි කියලා කියනවා. ඒක බොරු. ඉරිදා උදේ වතුර බීවා නේද? බීවා කියලා තිබ්බා නේද? වතුර ටිකක් බීවා එහෙම කියලා. දැන් ඔය මොන හරි බොරු කියනකොට ඒවා එකට ප්ලෑන් කරලාවත් කියන්න ඕනේ ඇත්තටම. නේද? දැන් මේත් එක්කම ඔබට දකින්න නැති නිරීක්ෂණය කරන්න නැති සෝෂල් මීඩියා වල ලොකු කැම්පේන් එකක් රන් වෙනවනේ දැන්. ලොකු බජට් එකක් ප්ලේ වෙනවා ඇත්තටම. ඒ බජට් එක ඇතුලේ තියෙනවා මේ වගේ දේවල්. මේ වැඩේට සම්බන්ධයෙන් කතා කරමින් ඉන්න පිරිස් වලට නිකන් කුඩා ප්‍රමාණයේ මඩාවලාද ගැසීමේ සිට විශාල ප්‍රමාණයේ බජට්ස් දාලා සලේ කියන්නේ අහිංසක මිනිහෙක්, ගෝඨාභය කියන්නේ අහිංසක මිනිහෙක්, පාස්කු ප්‍රහාරයේ බ්ලා 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 කියලා කියන්නේ මේක ඒගොල්ලන්ව බේරීම සඳහා වන ලොකු මුදල් වියදම් කරපු කැම්පේන් එකක් යනවා. මට පුද්ගලිකව තියෙන බය මේ කැම්පේන් ගැන නෙමෙයි. කැම්පේන් නම් ඉතින් අපි අපේ ජීවිත කාලේ ඕන තරම් දැකලා තියෙනවනේ එක්කිනාට කරපුවා. මේ කැම්පේනුත් එක්තරා මොහොතක සාර්ථක වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ දැනගත්තට පස්සේ ඒවටත් මිනිස්සු අවධානය දෙන්නේ නැහැ, අනුකම්පාවක් දෙන්නේ නැහැ, අවනත වෙන්නේ නැහැ කියලා දැනගත්තොත් ඊළඟට මොන ජවුසමක් නටයිද කියන ප්‍රශ්නේ. අපිට සාධාරණ ප්‍රශ්නයක් බයක් තියෙනවා. ඊළඟට මොන ජවුසමක් නටයිද කියලා. ඒ කියන්නේ මේක කරලා හරියන්නේම නැහැ. එහෙමනම් මේක ඩයිවර්ට් කරන්න ඕනේ සහ මේකට ප්‍රතිචාර දක්වන්න ඕනේ. අන්න ඒ ප්‍රතිචාර දැක්වීම මොන මට්ටමේ එකක් වේද කියලා මට සාධාරණ බයක් තියෙනවා. හරිද? වෙහෙර ගිලපු එකාට අග්ගලක් කජ්ජද්ද කියලා අහලා තියෙනව නේද? 270යි 500යි දහස් ගණනකගේ කඳුළු කෝටි ප්‍රකෝටි ගානක දෙයිපල. ඉතින් වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජද්ද නේද? හොඳයි. ඊට පස්සේ මේ යනක මම නිකන් එහෙම තට්ටුවක් දාගෙන ඉන්න පුළුවන් එකක් දෙනවා. ජගත් විතානගේ ශූරීන් කියලා තිබ්බා මේ ඔය ජනාධිපති වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා බ්ලා 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 කියලා නාමල් රාජපක්ෂ කවදා හරි දවසක ලංකාවේ ජනාධිපති වෙනවා දැම්ම නෙමේ දැන් දැනක නෙමේ යා ටිකක් හැදෙන්න ඕනේ වගේ කතාවක් කියලා ඒගොල්ලොත් බලාගෙන ඉන්නේ නාමල් ජනාධිපති වෙනකන් තමයි. අපි බොහෝ කාලයකට කලින් කියලා තිබුණා මේ අර සජබේ ඇතුලේ ඉන්න අයම කතා වෙනවා කියලා NPP ආණ්ඩුව මෙතනින් මෙහෙම ගිහිල්ලා ඇනගෙන වැටුනොත්
ඊළඟට ඉතින් නාමල්ට තමයි අපිත් එක්ක කියලා තියෙනවා. ඔය පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු අපිත් එක්ක කියලා තියෙනවා. හරිද? මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ලොකුම බය මේ මොකුත් නෙමෙයි. හරිද? මේගොල්ලෝ මෙහෙම ගිහිල්ලා මේ අනගත්තොත් මේක යන්නේ සජිත්ට වගේ නම් එතන ඉන්නවා ටීම් එකක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉන්නවා. සහ නිකන් අර ත්‍රාඩ නොවෙන කියලා එහෙම අත දික් කරලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අරගොල්ලන්ට සාපේක්ෂව ගත්තම ප්‍රශ්න ප්‍රමාණයක් නැතිනම් ගත්තම එහෙම පෙන්වන්න පුළුවන් එවුන් ඉන්නවා කියලා. ඒගොල්ලොම කියන්නේ හරි. එහෙම ඉන්නවා. හැබැයි මචං මේක එහෙම වුණොත් යන්නේ කෙලින්ම නාමල්ගේ අතට කියලා. හරිද? ඒ කියන්නේ සජිබේ පවා බයින් ඉන්නේ NPP එක පරදිනවට. NPP එක ආණ්ඩුව කෙලව ගන්නවට පරදිනවට මැතිවරණයකදී පසුබහිනවට වැඩියෙන්ම බය අත්‍තරම NPP එකට වඩා SJP එක. ඇයි බලය මෙහෙම තිබිලා එක වෙලාවක රාජපක්ෂලා සතුව බලය තිබිලා ප්‍රේමදාස පහු කරගෙන අනුර කුමාර දිසානායක ගාවට ගියා. හරිද? ප්‍රේමදාස මෙහෙම බලාගෙන හිටියා ඒ බලේ හුමාරු වෙලා යනකම්. දැන් ඊළඟට ඒගොල්ලන්ට තියෙන බය තමයි අනුර කුමාර දිසානායක ගාව තියෙන බලේ දැන් සාමාන්‍යයෙන් නම් වෙන්න ඕනේ මේ පැත්තෙන් මෙහෙට මාරුලා විපක්ෂයට යන එකනේ. නෑ ඒගොල්ලෝ දන්නවා ඒක වෙන්නේ නෑ. හරිද? මෙහෙම අනුර ගාව තියෙන බලේ මෙහෙම සජිත් පහු කරගෙන ගිහිල්ලා ආයේ නාමල් ගාවට යයි කියලා. NPP කට්ටිය නම් මොන හරි කර කර උන්දේශ පාලනය කරගෙන ඉදී. මචං අපිට මොකද්ද වෙන්නේ? හරිද? එක පාරක් මෙහි ඉඳන් අපිව පහු කරගෙන මෙහෙට ගියා. දැන් ඊළඟ පාර අපිව පහු කරගෙන මෙහෙට යනවා. ඊළඟ පාර එතනින් මේව පහු කරගෙන මේ කොහෙද? හරිද? අපිත් ආසයි බං ඇමතිකමක් එහෙම කරන්න කියලා හිතනවනේ නේද? ඉතින් ඒ නිසා මේ ඒගොල්ලෝ කතාවක් හැටියට කියන්නේ මොකද්ද? අනේ ඔය දැන් උඩට කවදාවත් නාමල්ට ජනාධිපති වෙන්න බෑ වගේ එකක් එපා කියන්න. මම කියන්නේ දේශපාලනිකව ඒක එපා කියන්න. හැබැයි ජගත් විතරල වගේ මිනිස්සු මොකද්ද කියන්නේ? නෑ නාමල් නිශ්චිතවම රටේ ජනාධිපති නෑ. දැන්ම නෙමෙයි කියලා. ඒ අර දැම්ම නෙමෙයි කියන එක කියන්න මතක් වෙන්නේ අඩු මම සජබෙනේ කියලා කියන කතාව කියන්නේ මම සජබෙනේ මතක් වුණාම දැම්ම නෙමෙයි කියලා කැලලක් අකට ඇඩ් කරනවා සබ් කරනකොට. හොඳයි එහෙනම් අපි ගිහින් යන්න යන ගමන් channel එක subscribe කරගෙන යන්න. අපි සත්‍යග්‍රහයේ වගතුව ගැන කතා කරමු. අපි නැවත අද හවසට හම්බ වෙනවා අපේ සුපුරුදු live එකෙන්. ගිහින් එන්න.